ආදරණීය දුවේ පුතේ අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද SOP එකක් නැත්නම් එකතුවන්ගේ ගුණිතයක් සම්මත එකතුවන්ගේ ගුණිතයක් කරන්නේ සහ ගුණිතයන්ගේ එකතුවක් සම්මත ගුණිතයන්ගේ එකතුවක් කරන්න කියලා. එහෙනම් SOP එකක් SSOP කරන්නේ කොහොමද? POS එකක් SPOS නැත්තම් SOP එක සම්මත කරන්නේ කොහොමද? POS එක සම්මත කරන්නේ කොහොමද කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරි පුතේ. එහෙනම් අපි ඉස්සෙල්ලම බලමු SOP ප්‍රකාශනයක් SSOP කරන්නේ කොහොමද නැත්නම් SOP එකක් සම්මත කරන්නේ කොහොමද කියලා. එතකොට SOP ප්‍රකාශනයක් SSOP කරන්නේ කොහොමද කියලා අපි බලන්න යන්නේ. හරිද? මේකෙදි ඔයාලා දැනගන්න ඕනි එක දෙයක් තියෙනවා. හරිද? ඔයාලා දැනගන්න ඕනි මෙන්න මේ දෙය. A ධන A බා සමානයි 1යි කියලත් A ඩොට් A බා සමානයි 0යි කියන එකත් දැනගෙන ඉන්න ඕන ඔයාලා. හරිද? මේ ගාන හදන්න නම් අනිවාර්යෙන්ම මේක මතක තියාගෙන ඉන්න ඕන. බලමුකෝ දැන් කොහොමද SOP එක SSOP කරන්නේ කියලා. ඔන්න මම ගානක් දෙනවා. A B C ධන A B බා ධන A බා B C බා. හරිනේ. මේ තියෙන්නේ SOP ප්‍රකාශනයක්. මේක SSOP නැත්නම් සම්මත කරනවා කියන්නේ මේ සියලුම පද තුනටම හැම විචල්යක්ම තියෙන්න ඕනේ. කියන්නේ ABC නම් තියෙන්නේ මේ හැම පද තුනටම ABC තියෙන්න ඕන. දැන් මෙතන මැද එකේ C අඩුයි. අපි එහෙනම් මොකද්ද කරන්න ඕන? මේ මැද එකට C දාගත්තොත් මේක සම්මත වෙනවා. හරිද? එතකොට අපි ඉස්සෙල්ලම කරන්න ඕන මේ AB බා කියන එක හදාගන්න ඕනේ C එකතු කරගෙන. අපිට C හදාගන්න නම් අපි කරන්නේ AB බා කියන එක එකෙන් ගුණ කරනවා. AB බා කියන එක එකෙන් ගුණ කරනවා කියන්නේ එක කියන්නේ A ධන A බා නැත්නම් C නේ මෙතන අඩු C ධන C බා කියන එක. එහෙමනම් අපි ඉස්සෙල්ලම කරන්නේ මේක එකෙන් ගුණ කරනවා. මොකද එකෙන් ගුණ කරා කියලා මේකේ අගය වෙනස් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරිද? එහෙනම් ABC ධන AB බා ගුණ කරනවා එකෙන් ධන A බා B C බා. ඔන්න අපි එකෙන් ගුණ කරා. අපි දැන් එක වෙනුවට ආදේශ කරගන්නවා A ධන A බා වෙනුවට C ධන C බා කියලා. එහෙම ABC ධන AB බා C ධන C බා එක වෙනුවට ගත්තා ධන A බා B C බා. තේරුණාද? මොකද කරේ? මෙතන අඩු C ඒක නිසා අපි ඉස්සෙල්ලම කරේ ඒක එකෙන් ගුණ කරගත්තා. එක වෙනුවට ගන්න පුළුවන් A ධන A බා ඒ කියන්නේ 1යි. එහෙනම් අපි C නේ අඩු C කියන්නේ C ධන C බා සමානයි 1යි. එහෙනම් ABC ලියාගත්තා AB බා ලියාගත්තා එක වෙනුවට C ධන C බා දාගත්තා. මේක මෙහෙමම ලියාගත්තා. අපි දැන් කරන්නේ මේ දෙක ගුණ කරලා ලියන එක විතරයි. ඔන්න බලන්න. ABC ධන AB බා ගුණ කරනවා C ගෙන්. එතකොට AB බා C. ඊට පස්සේ ආයි AB බා ගුණ කරනවා C බාගෙන්. ධන AB බා C බා. ඔන්න මේ දෙක ගුණ කරා. මේක ගුණ කරලා මෙතන ලිව්වා. මේක ගුණ කරලා මෙතන ලිව්වා. ධන මේක ලියනවා A බා B C බා. හරිද? දැන් මොකද වෙලා තියෙන්නේ? හැම පදයකටම මොනවා වෙලාද? හැම අකුරම ඇවිල්ලා තියෙනවා. හැම විචල්යෙම ඇවිල්ලා තියෙනවා. මෙතන පද 3ක් තිබ්බා. මෙතන 4ක් වුණාට මේකේ අගය වෙනස් වීමක් වෙලා නැහැ කිසිම විටකවත්. මොකද මේක එකෙන් තමයි අපි ගුණ කරේ. එතකොට අගය වෙනස් වීමක් සිද්ධ වෙලා නැහැ. එතකොට උත්තර එනවා ABC ධන AB බා C ධන
A B bar C bar ධන A bar B C bar කියලා. මම හිතනවා ඔයාලට SOP එකක් SSOP කරන විදිය තේරෙන්නේ නැති කියලා. හරි පුතේ. දැන් අපි කතා කරන්න යන්නේ POS ප්‍රකාශනයක් SPOS නැත්නම් එකතුවන්ගේ ගුණිත ප්‍රකාශනයක් මොනා කරන්නද? සම්මත එකතුවන්ගේ ගුණිත කරන්න. හරිද? සම්මත එකතුවන්ගේ ගුණිත කරන්න. මෙතනදී අපි අර විදියටම තමයි පොඩි වෙනසක් කරනවා. ඊට කලින් කියන්න ඕනි මේ ICT with DK කියන YouTube channel එක subscribe කරලා තියාගන්න. අලුතෙන් වීඩියෝ එකක් දැම්මම ඔයාලට බලන්න පුළුවන් අමාරු දේවල් ලේසියෙන් ඉගෙන ගන්න අපි මේ channel එක පාවිච්චි කරනවා. හරි. බලමුකෝ. අපි කරන්නේ POS ප්‍රකාශනයක්. ඒ කියන්නේ එකතුවන්ගේ ගුණිතයක් සම්මත එකතුවන්ගේ ගුණිතයක් බවට පත් කරනවා. ස්ටෑන්ඩඩ් product of sum කරනවා. හරිද? ඔන්න එහෙමනම් ඉස්සෙල්ලා බලමු අපි ලියාගෙන ගුණිතයන්ගේ එකතු පදයක්. එකතුවන්ගේ ගුණිත පදයක්. AB A ධන B බා ධන C බා A බා ධන B බා ධන C. ඔන්න පදයක් හැදිලා තියෙනවා. හරිද? මේ පදේ අපි කරන්න ඕනේ මොකක්ද? ඉස්සෙල්ලා වගේම මේ හැම පදේටම හැම විචල්‍යයක්ම තියෙන්න ඕන. එහෙමනම් මේකෙදි මොන පදයකටද අඩු? මෙන්න මේ පදයට අඩුයි. විචල්‍ය මොකද්ද? C කියන විචල්‍ය අඩුයි. නැත්තම් C කියන අකුර අඩුයි. අනිත් හැම එකේම තියෙනවා. එහෙනම් අපි C අකුර දාගන්න ඕන. මේකට කරන්නේ පුතේ අපි ඉස්සෙල්ලාම මේ A ධන B කියන එකට C නේ එකතු කරගන්න ඕනේ. අපි A ධන B කියන එකට එකතු කරගන්නවා බිඳුව. අගේ වෙනස් වීමක් වෙනවද මේ පදේ? නෑ. ඕනම සංඛ්‍යාවකට බිඳුව එකතු කරාම ඒ සංඛ්‍යාවම තමයි. එහෙනම් අපි කරගන්නේ මේකට එකතු කරගන්නවා බිඳුව. ඔන්න බලන්නකෝ. A ධන B ධන බිඳුව. A ධන B බා ධන C බා A බා ධන B බා ධන C. හරිනේ. දැන් අපි බිඳුව වෙනකොට මොකද කරන්නේ? A dot A බා දා ගන්නවා. එහෙනම් අඩු අකුර මොකද්ද? C නේ. C dot C බා සමානයි බිඳුවයි තමයි. එහෙමනම් A ධන B ධන C dot C බා මේ බිඳුව වෙනුවට මේක දා ගන්නවා. ඊට පස්සේ මේවා එහෙම ලියා ගන්න A ධන B බා ධන C බා එහෙම ලියා ගන්නවා. ඊට පස්සේ A බා ධන B බා ධන C ඒකත් ලියාගත්තා. ඔන්න අපි දැන් කරන්නේ මේ දෙක එකතු කරනවා. A ධන B C එකතු වෙනවා එකකට, මේක එකතු වෙනවා එකකට, එකක් A පදය අනිත් එක A ධන B ධන C බා කියලා අනිත් පදය එකතු වෙනවා. මේ ටික එහෙමම ලියනවා. A ධන B බා ධන C බා A බා ධන B බා ධන C. ඔන්න දැන් පද තුන හැදිලා තියෙනවා. මෙතන අපි සමාන පදයක් තියෙනවා, පද දෙකක් තියෙනවා නම් එක පදයක් ලියා ගන්නවා. මෙතන සමාන පද නැති නිසා මේක තමයි අපි උත්තරේ විදියට ගන්නෙ. මොකද්ද? A ධන B ධන C A ධන B ධන C බා A ධන B බා ධන C බා A බා ධන C B බා ධන C. මෙන්න POS ප්‍රකාශනයක්. ගුණිත එකතුවන්ගේ ගුණිත ප්‍රකාශනයක් අපි සම්මත එකතුවන්ගේ ගුණිතයක් බවට පත් කරා හැම පදයකටම හැම අකුරම පාවිච්චි කරලා. මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක තේරෙන්නේ නැති කියලා. සම්මත එකතුවන්ගේ ගුණිතයක් බවට පත් කරන්නත් සම්මත ගුණිතයන්ගේ එකතුවන් බවට පත් කරන්නත් අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ. අපේ කලින් වීඩියෝස් තියෙනවා ඔයාලට ලොජික් ගේට් වල අනිත් පාඩම් ටික අහුවෙන අනිත් කොටස් ටික අහුවෙන ඒවත් බලන්න මේවත් බලන්න ඉදිරියට අපි
තවත් වීඩියෝස් අරන් යනවා ලේසියෙන්ම ඔයාලට ඉගෙන ගන්න. හරි. එහෙමනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.